හරි එහෙනම් අපි අපේ පළවෙනි ඇප්ලිකේෂන් එක හදමු. ඒකට අපි මුලින්ම Flutter ෆයිල් එකක් ඕපන් කරගන්න ඕන. Flutter ෆයිල් එකක් හදාගන්න ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට ඒ ෆයිල් එක හදාගන්න ඕන තැන ඒ ෆෝල්ඩර් එක ඇතුළට ගිහිල්ලා කමාන්ඩ් ලයින් එක ඕපන් කරගන්න. ඒ කමාන්ඩ් ලයින් එක ඕපන් කරගන්නේ ඔයාලගේ ඒ ඩිරෙක්ටරි එකේ තියෙන ඇඩ්‍රස් බාර් එකේ cmd කියලා ටයිප් කරලා එන්ටර් ගන්න. එතකොට කමාන්ඩ් ලයින් එක ඕපන් වෙනවා. ඒ කමාන්ඩ් ලයින් එක ඕපන් වුණාන් පස්සේ Flutter create කියන කමාන්ඩ් එක දෙන්න ඕන. Flutter space create කියන කමාන්ඩ් එක දීලා ස්පේස් එකක් තියලා ඔයාලට ඕන ඇප්ලිකේෂන් එකේ නම. දැන් උදාහරණයක් කිව්වොත් ඔයාලට BMI calculator app එකක් හදන්න ඕන නම් නැත්නම් මොකක් හරි ඔයාලට කැමති reminder app එකක් හදන්න ඕන නම් ඔයාගේ ඒ app එකට ඔයා දාන නම ඒ ස්පේස් එකෙන් පස්සේ ටයිප් කරන්න ඕන. මම මේකෙන්දී calculator එකක් හදන නිසා මම calculator කියලා මම නම දෙන්නම්. ඉස්සෙල්ලා කිව්වා වගේ Flutter create කියලා ගහලා ස්පේස් එකක් තියුවා calculator කියලා ටයිප් කරලා එන්ටර් ගන්න තියෙන්නේ. එතකොට ඉබේටම dependencies ඒ හැමදේම ඩවුන්ලෝඩ් වෙලා calculator මේ app එකක් ෆෝල්ඩර් එකක් හැදලා තියෙනවා. ඔයාලට දැන් කින් බලන්න නැගි මේ මෙතන හැදලා තියෙනවා අපේ calculator app එක. ඒක නෙමෙයි මේ ෆයිල් එක. අපි මේක කමාන්ඩ් ලයින් එකෙම ඕපන් කරගන්න පුළුවන් අපිට VS Code එක හරහා. ඒකට කරන්න තියෙන්නේ දැන් අපි ඉන්නේ මේ code gangster කියන මේ ඩිරෙක්ටරි එකනේ. අපිට ඒකට මේ මෙන්න මේ calculator කියන ෆෝල්ඩර් එක ඇතුළට යන්න ඕන. ඒකට කරන්න තියෙන්නේ cd කියලා ටයිප් කරලා calculator කියන එක දැන් මෙතන අපි ක්‍රියේට් කරගත්ත ෆයිල් එකේ නම මෙතනින් එන්ටර් කරන්න තියෙන්නේ. එන්ටර් කරලා එන්ටර් කරනවා. එතකොට අපි ඒ ඩිරෙක්ටරි එකට ගියා. ඒ ඩිරෙක්ටරි එකේ ඉඳගෙන අපිට පුළුවන් VS Code එකෙන් ඕපන් කරගන්න. එකට කරන්න තියෙන්නේ code code කියලා ගහලා ස්පේස් එකක් තියලා තීතන ස්ට්‍රින්ග් එක ගහලා එන්ටර් කරන්න. එතකොට අපේ ඩිරෙක්ටරි එකෙන් VS Code එකෙන් ඕපන් වෙනවා. ඔයාලා දැක්කද? දැන් මේ ඔයාලට පේනවාද? මේක තමයි Flutter project එක අපි create කරගත්ත calculator එකක් හදන්න. ඔයාලට පේනවා ඇති. දැන් මේ තියෙන්නේ Flutter file ටික. මේක වැඩි ඔයාලා දැම්ම හිතන්න එපා. අපි ඉස්සරහට මේක ගැන සාකච්ඡා කරමු. අපි මෙතෙන්දි calculator එකක් වගේ පොඩි app එකක් හදන නිසා ඔයාලා දැනගන්න ඕන වෙන්නේ මෙන්න මේ මෙතන තියෙන lib file එක ඇතුලේ lib file එක ඇතුලේ තියෙන main.dart කියන file එක යන මේ තියෙන්නේ dart code ඔයාලට පේනවා ඇති. මේ තියෙන ඔක්කොම dart code. ඔයාලා මේවා ගැන බය වෙන්න එපා. මේවා මුලින් ඉඳන් අගටම මේ channel එකෙන් අපි ඔයාලට කියලා දෙනවා. ඒ නිසා පොඩ්ඩක්වත් ඔයාලා මේක ගැන worry වෙන්න එපා. අපිට මෙතනින් VS Code වලින්ම emulator එකක් open කරගන්න පුළුවන්. emulator එකක් open කරගන්නේ මේ යට තියෙන මෙතන ගිහලා මෙතන වල පේන තියෙන Windows කියලා මෙතන තියෙනවා 3 devices connected කියලා. මේ කියන්නේ මේ මගේ machine එකේ devices තුනක් මේ install කරලා තියෙනවා. අපිට ඒ එක device එකක් open කරගෙන අපේ project එක run කරන්න ඔබට මේ බලන්න පුළුවන්. open කරගන්නේ ඒ click කරා මෙතෙන් හදන අපේ තියෙන devices ටික පේනවා. දැන් මගේ devices තුනක් තියෙනවා මෙතන. Pixel 2 එකයි, Pixel 7 එකයි, Pixel 7 Pro එකයි. මම මෙතනින් Pixel 2 කියන එක open කරගන්නවා. මොකද මේ Pixel 2 එකට ගන්න RAM එක අඩුයි. දැන් අපි මගේ machine එක එච්චර ලොකු machine එකක් නෙවෙයි, ලොකු RAM එකක් තියෙන එකක් නෙවෙයි. ඒක නිසා මට ගොඩක් සුදුසුයි මේ application එක මෙතනින් කරගන්න එක. මම මේක මේ මෙතන හදලා තියෙන්නේ. මේ තියෙන්නේ මම හදන්න යන application එකේ UI එක. අපි හදන්න යන application එක මේ calculator ගන්නෙ. මේ තියෙන්නේ ඒක. ඒක මුකුත් run වෙන්නේ නැහැ. මම මේ කලින් run කරපු application එක නිසා අපිට දැන් මේ හදපු එක run කරන්න පුළුවන් මෙතෙන්ට යන විදිහට. මේක run කරන්නේ මට full screen දාලා පෙන්නන්න. මෙතන බලලා මේ උඩම තියෙන panel එකෙන් බලන්න පුළුවන් run කියලා බටන් එකක් තියෙනවා. ඒක click කරලා මේ run without debugging කියන එක දුන්නාන් පස්සේ මේක ටිකක් වෙලා ගිහිල්ලා debug වෙලා මට මේ පේනවා debugging වෙනවා. debugging වෙලා
මේ අපේ ඩිෆෝල්ට් තියෙන Flutter ඩොට් කෝඩ් වලින් එන ඒ ඩිෆෝල්ට් ඇප්ලිකේෂන් එක රන් වෙනවා. අපි බලමු මොකද්ද මේකෙන් රන් වෙන ඇප්ලිකේෂන් එක කියලා. මේක රන් වුණාන් පස්සේ මේ කනෙක්ටිං කියලා මේ වැටලා තියෙනවා නම් ඔයාගේ ඒ ෆයිල් එක Flutter project එක රන් වෙලා තියෙන්නේ. අපි බලමු අපේ virtual device එකට ගිහිල්ලා කොහොමද ඒ default එන .code වලින් හදන ෆයිල් මේ project එක කොහොමද run වෙන්නේ කියලා. මේ තියෙන්නේ ඒ අපේ මේ default එන විදියට හදන ෆයිල් එක නෙවෙයි ඒ project එකෙන් එන output එක. අපිට මේක ක්ලික් කරාන් පස්සේ අපි කොච්චර සැරයක් ක්ලික් කරනවද කියලා මෙතන කවුන්ට් වෙනවා. මේක මේ ඒ ඩිෆෝල්ට් ෆයිල් අපිට මේක ඇත්තටම වැඩක් වෙන්නේ නැහැ. ඒක නිසා මම මේ කෝඩ් එක සම්පූර්ණයෙන්ම ඩිලීට් කරලා දාන්නම්. ඩිලීට් කරලා දාලා දැන් ඔයාලට පේනවා ඇති මේ කෝඩ් එකේ කිසිම මේ ඩොට් ෆයිල් එකේ කිසිම කෝඩ් එකක් නැහැ. මම මේක control S ගහලා අපිට hot reload පාරක් දාන්න නැහැ hot reload පාරක් දානවා කිව්වේ මම ඉස්සෙල්ලා කතා කරා වගේ Flutter වල තියෙන එක ෆීචර් එකක් තමයි hot reload කිරීමේ පහසුව. මේක ගොඩක් ලේසි. දැක්කනේ මේකේ කිසිම හෝම් පේජ් එකේ කිසිම දෙයක් නැහැනේ. ඒක නිසා මෙතන error message එකක් ආවා. ඉස්සෙල්ලා මම ඔයාලට කිව්වා වගේ මේ Flutter වල එක තියෙන ෆීචර් එකක් තමයි hot reload කරන්න පුළුවන් වෙන එක. නැත්තම් අපිට වෙන මේ ෆ්‍රේම්වර්ක් එකක නම් මේක අපිට මේ රීස්ටාර්ට් කරන්න වෙනවා සම්පූර්ණයෙන්. දැන් මෙතන අපි කරන මොකක් හරි පොඩි දෙයක් වුණත් control S ගාලා සේව් කරගම මේක රීලෝඩ් වෙලා අපේ virtual device එකේ මේ LED එකේ පෙන්වනවා. ඔයාලට දැන් පේනවා ඇති මේ කිසිම ඒ කියන්නේ මෙතන error message එකක් තියෙන්නේ. ඒ කියන්නේ home page එකක් කිසිම දැන් මේකේ dot file එකේ නැහැ කියලා. අපිට පුළුවන් මේක ඉස්සරහට හදාගෙන යන්න. හරි. මේ තියෙන අපේ main dot file එක. ඔයාලට පේනවා ඇති මේක blank file එකක් කියලා. අපිට මේක කැමති විදිහකට අපේ හිතේ තියෙන UI එක විදියට කස්ටමයිස් කරලා හදා ගන්න පුළුවන්. ඒකට අපිට මුලින්ම කරන්න තියෙන්නේ material.dot කියන ලයිබ්‍රරි එක import කරගන්න එක. ඒක import කරගන්න මේ විදියට import package flutter material.dot මේ ලයිබ්‍රරි එකේ ගැන කිව්වොත් මේකේ ප්‍රධාන වාසි ගොඩක් තියෙනවා. උදාහරණයක් කිව්වොත් මේකේ pre-built components ගොඩක් අපිට බලා ගන්න පුළුවන්. button text field navigation bars වගේ ඒ වගේම ගොඩක් widgets මේකෙන් provide කරලා තියෙනවා. scaffold app bars text button වගේ. ඊළඟට අපිට හදා ගන්න තියෙන මේකේ entry point එක. entry point හදා ගන්න මේ විදිහට void main කියලා ගහලා brackets දාලා ඒක ඇතුලේ curly brackets දීලා ඒක ඇතුලේ නෙමෙයි ඒක එළියෙන් curly brackets දීලා අපි run කරන app එකේ නම දෙන්න ඕන. run app කියලා අපේ app එකේ නම මම මේකට දෙන්නම් calculate app කියලා. පළවෙනි එක capital 3 නම් හොඳයි. app හරි. දැන් මට මේකෙන් ඊට පස්සේ stateless widget එකක් හදා ගන්න ඕන. ඔයාලා stateful widgets ගැන දන්නේ නැත්නම් පොඩි විදියට හඳුන්වන මේ හඳුන්වා දීමක් කරන්න නැගී. කිසිම විදිහකින් state එක වෙනස් වෙන්නේ නැත්නම් මේ state එක manage වෙන්නේ නැත්නම් ඒ widget වලට කියන අපි stateless කියලා. ඒකෙදි user log වන user අනුව ඒ contents කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. stateful කියන්නේ ඒක අනිත් පැත්ත. මේ user interact වෙන විදිය අනුව ඒකෙදී screen එක වෙනස් වෙනවා. එයාලගේ contents වෙනස් වෙනවා. එයාලට user friendly විදියට ඒ user ගේ විදියට ඒ contents හැම දෙයක්ම වෙනස් කරන්න පුළුවන් මේ stateful widget වලදී. ඉතින් අපිට මෙතෙන්දී හදා ගන්න ඕන stateless widget එකක්. ඒකට පහසුවෙන් අපිට පුළුවන් ලේසියෙන්ම stl කියන මේ ටයිප් කරගමන් stateless widget එකකට මේ විදිහට මේ recommend වෙනවා. ක්ලික් කරගමන් stateless widget එකක් අපිට හදා ගන්න පුළුවන්. දැන් මෙතන අපි දීපු නමම මෙතෙන්ට දෙන්න ඕන. මෙතන brackets දාන්න ඕන.
හරි මෙතනදී අපි ස්ටේට්ලස් විජෙට් එකක් හදාගත්තා. අපි මෙතනදී මටීරියල් මෙතන ප්ලේස් හෝල්ඩර් රිටර්න් කරලා තියෙන්නේ. අපි මේක වෙනස් කරගන්න ඕන. අපිට මෙතන රිටර්න් කරගන්න ඕන මටීරියල් ඇප් එක. මැටීරියල් ඇප් එකක් කියලා කියන්නේ මුළු ඇප් එකම රැප් කරන විජෙට් එකක් කිව්වොත් ඉතින් හරි. ඒ මුළු ඇප් එකම මේ මැටීරියල් ඇප් කියන එක ඇතුලේ තමයි රැප් වෙලා තියෙන්නේ. මේ මැටීරියල් ඇප් එක ඇතුලේ අපිට හෝම් එක දෙන්න ඕන. හෝම් එකේදී අපිට හෝම් එකට දෙන්න තියෙන්නේ මේ අපේ ඇප් එකේ මේන් ස්ක්‍රීන් එක. මම මේන් ස්ක්‍රීන් එකට නමක් විදියට කැල්කියුලේටර් ස්ක්‍රීන් කියලා දෙන්නම්. අපිට මෙතෙන්දී කැල්කියුලේටර් එකක් හදනවා නම් ඔයාලා දන්නවා ඇති මේක ස්ටේට්ෆුල් වෙන්න ඕන. අපි ඉන්ටරැක්ට් වෙනවා කැල්කියුලේටර් එකේ ස්ක්‍රීන් එකත් එක්ක. ඒක නිසා මෙතෙන්දී මම ස්ටේට් ෆුල් විජෙට් එකක් හදාගන්නවා. ඒ අර ඉස්සෙල්ලා STL ගහලා ස්ටේට්ලස් විජෙට් එකක් හැදුවා වගේ මෙතෙන්දී STF කියලා අපිට ලේසියෙන්ම ස්ටේට්ෆුල් විජෙට් එකක් හදාගන්න පුළුවන්. මේ මෙතෙන් දුන්නු නමම මේවට දෙන්න ඕන. මේ හැම තැනකටම අතන දුන්නු නම දුන්නාන් පස්සේ මේවා හරියට හැදෙනවා එරර් එකක් නැතුව. ඊට පස්සේ අපි මෙතෙන්දී කලින් මෙතනත් අපි වෙනස් කරගත්ත මැටීරියල් ඇප් එකක් විදියට මෙතෙන්දී අපි වෙනස් කරගන්න ඕන ස්කැෆෝල්ඩ් එකක් විදියට. මේවා ගැන විස්තර වැඩිය දැනගන්න ඕන නම් මේවා අර බේසික් ෆ්ලටර් ස්ට්‍රක්චර් එහෙම මේක ඇතුලේ අපිට ටයිප් කරන්න පුළුවන් අපිට ඕන හැමදේම මේ ඇප් එක ඇතුලේ ඩිස්ප්ලේ වෙන හැමදේම මේ ස්කැෆෝල්ඩ් එක ඇතුලේ අපිට ඕන විදියට කස්ටමයිස් කරගන්න පුළුවන්. මේවා ගැන වැඩිය දැනුමක් මම හිතන්නේ ඕන වෙයි කියලා. මොකද මේවා ස්ට්‍රක්චර් ෆ්ලටර් වල තියෙන මේ ලැන්ග්වේජ් එකේ තියෙන ස්ට්‍රක්චර් හරියට HTML වල හෙඩ් එක බොඩි එක ගැන ඒවා හරි පිළිවෙලට තියෙනවා වගේ. ඊළඟට මෙතෙන්දී මම ඇප් බාර් එකක් හදාගන්නම්. ඇප් බාර් එක හදාගන්නේ මේ විදියට. ඇප් බාර් එක ඇතුළට දෙන නම ඇප් බාර් එකට ඒ කියන්නේ ඔයාලා දැකලා ඇති ඇප් බාර් එකක උඩින් ටෙක්ස්ට් එකක් මෙන්න හරියම විතර ටෙක්ස්ට් එකක් වැටෙනවා. මම ඒකට දෙන්නම් එතන ඒ හදාගන්න ඕන ටයිටල් කියන විජෙට් එකෙන් මම දෙන්නම් කැල්කියුලේටර් කියලා. හරි ඊළඟට අපි බලමු මේක සේව් කරලා අපිට හරි විදියට ආවද කියලා. අපි මේක අර ගොඩක් වෙනස් කිරීමකට ලක් කරමු. නිසා කියන්නේ අපි සම්පූර්ණයෙන්ම මේ ස්ටේට්ලස් මේ අර ස්ටේට් වෙනස් කරා වයිට් මේ ස්ටාර්ට් පොයින්ට් එක වෙනස් කරා ඒ වගේ දේවල් කරාන් පස්සේ අනිවාර්යයෙන්ම මේ ප්‍රොජෙක්ට් එක රීස්ටාර්ට් පාරක් දාන්න ඕන. රීලෝඩ් කරාට මදි. මම රීස්ටාර්ට් කරා. ඔයාලට පේනවා ඇති හරියට අපේ ඇප් එක හැදුනා. කියන ඇප් එකේ අපි තාම ඇප් බාර් එක විතරයි හැදුවේ. අපි මේ ඇප් බාර් එක අපිට කස්ටමයිස් කරන්න පුළුවන් අපි කැමති විදියට. මම මේකට බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් දෙන්නම්. මේකට බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් දෙන්න මේ ටෙක්ස්ට් එකෙන් එළියට ඇවිල්ලා බෑග්ග්‍රවුන්ඩ් කලර් කියලා මම මෙතෙන්ට නිල් පාට වගේ පාටක් දෙන්නම්.
ඔයාලා දැක්කා මේ ඇබ් එකේ පාට වෙනස් වුණා. මෙතන මේ ඔයාලා බලා ගන්න පුළුවන් ඩිබග් බැනර් එක ගැන ඩිබග් වෙනවා කියන ඒ බැනර් එක ඩිස්ප්ලේ වෙනවා ස්ක්‍රීන් එක අපිට ඒක අයින් කරගන්න පුළුවන්. මෙතනට ගිහිල්ලා මැටීරියල් ඇප් එක ඇතුළට ගිහිල්ලා මැටීරියල් මේ ඩිබග් ෂෝකේස් බැනර් කියලා ටයිප් කරාන් පස්සේ එනවා මට මේක ෆෝල්ස් දැම්මන් පස්සේ ඒ බැනර් එක ලේසියෙන්ම අයින් කරගන්න පුළුවන්. අපි ඇබ් බාර් එක හදාගත්තා. ඊළඟට තියෙන්නේ අපිට බොඩි එක හදාගන්න. බොඩි එක හදාගන්න ඉස්සෙල්ලාම බොඩි කියලා ටයිප් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා දන්නවා ඇති රෝස් කොලම්ස් කියලා කියනවා මෙතනදී ඇබ් බාර් එක එළියේදී බොඩි එකේදීත් අපි මේ රෝස් කොලම්ස් තියෙන පාවිච්චි කරනවා. කොලම්ස් කියන්නේ ඔයාලා දන්නවා ඇති මේ vertical ලයින් එකට රෝස් පාවිච්චි කරන්නේ horizontal ලයින් එකට. මෙතෙන්දී මම කොලම් එකක් හදාගන්නවා. එතකොට මෙන්න මේ මුළු ස්ක්‍රීන් එකම එක කොලම් එකක් විතර තමයි මෙතෙන්දී මේ සලකන්නේ අපි. කොලම් එකක් හදාගෙනකට බ්‍රැකට්ස් ඇතුලේ අපේ ටයිප් කරන්න තියෙන්නේ. මම ඊළඟට main axis element එකක් දෙනවා මෙතෙන්දී. main axis element එක මම end එකට දෙන්නේ. main axis element එක කියන්නේ දැන් අපි මේකදී ඇඩ් කරන හැම widget එකක් මේ කියන්නේ බටන් එකක් text field එකක් ඇඩ් වෙන්නේ මේ යට ඉඳන් ඇඩ් වෙන්නේ. දැන් මේක අපිට ඕන උඩ ඉඳන් උනත් ඇඩ් කරන්න නැහැ කියලා කැමැත්ත අනුව උඩ ඉඳන් ඇඩ් කරනවා නම් මේ ස්ටාර්ට් එකේ ඉඳන් නැත්නම් මැද ඉඳන් ඇඩ් කරනවා නම් සෙන්ට් එකේ ඉඳන් ඔයාලට කැමති විදිහට ඔයාගේ widgets මේ ස්ක්‍රීන් එකට ඇඩ් කරන්න පුළුවන්. මට මං කැමති විදිහට නම් මම යට ඉඳන් ඇඩ් කරගෙන යන්නේ. ඒක නිසා මම end එක දෙනවා. ඔයාලට තව දෙයක් කියන්න පුළුවන් මෙතෙන්දී අපිට දැන් මේ main axis alignment එක නෙමෙයි ඕනම තැනකදී එතෙන්දී ගන්න පුළුවන් widget ඔක්කොම control එකම space යවුවන් පස්සේ බලා ගන්න පුළුවන්. ඔයාලට දැන් මේ main axis alignment එකේදී අපිට ගන්න පුළුවන් මේ ඔක්කොම ටික මෙතන තියෙනවා. center එක end එක space around space between මේ හැමදේම මම මෙතෙන්දී end එක අරගෙන ඊළඟට මට ඕන වෙන්නේ children එකක් හදාගන්න. children එකක් කියන්නේ අපිට මේක child new children කියලා දෙයක් තියෙනවා Flutter වලදී. children එකක් ඇතුළට අපිට ගොඩක් widgets add කරන්න පුළුවන්. text button වගේ ගොඩක් widgets child එකක් ඇතුළතදී add කරන්න පුළුවන් එක widget එකක් විතරයි. මම ඒක නිසා අපි මෙතන මෙන්න මේකම එක children එකක් විදිහට අරගෙන තමයි මෙතෙන්දී අපි හදන්නේ. ඔයාලා හදන app එක අනුව ඔයාලා ඒ භාවිතා කරන method අනුව ඒක වෙනස් වෙනවා. මම මෙතෙන්දී children එකක් හදා ගන්නවා. children එකට ගොඩක් මේ ඇඩ් කරන්න ඕන නිසා මම මෙතන widget list එකක් හදා ගන්නවා. ඔයාලා Java වලදී එහෙම දන්නවා ඇති list කියන්නේ මොකක්ද කියලා. අන්න ඒ method එකම තමයි මෙතනත් පාවිච්චි වෙන්නේ. widget එකක් අරගෙන මේක ඇතුළේදී list එකක් වශයෙන් තමයි අපි ඇඩ් කරන මේ widget ඔක්කොම ඇඩ් වෙන්නේ. ඊට පස්සේ මට මේ children එක ඇතුලේ මට child කෙනෙක් හදා ගන්න ඕන. ඔයාලට පේනවා ඇති මෙතන error එකක් ඇවිල්ලා තියෙනවා. මෙහෙම child කෙනෙක් අපිට හදන්න බෑ. අන්න ඒක නිසා අපිට මෙතන මේ කහපාට bulb එක ක්ලික් කළා අපිට ඒක wrap කරන්න පුළුවන්. මේක නම් ඒක දෙන්නේ නැහැ තාම. ඒක නිසා මම මෙතන padding එකක් දෙන්නම්. padding එක දීලා padding එකට මම දෙන්නම් edge inset. ඔයාලට මේක අමතක වෙනවා නම් control space ගහලා ගන්න පුළුවන්. එතෙන්ට ඒ ගන්න ඇඩ් කරන්න පුළුවන් හැම එකක්ම දැන් ඩොට් එක තියලා all දීලා මෙතෙන්දී value එක දෙන්න. ඒගොල්ලෝ padding කියන්නේ මොකක්ද කියලා දන්නවා ඇති. මේ ඕනම widget එක يعني text අපි බටන් එකක් ඇඩ් කරා නම් එක වටේට දාන්න ඕන ඉඩ මේ ඒ වටේ තියෙන ඕන size එක space එක මෙතනින් අපිට value එකක් විදිහට දෙන්න එක මම මෙතනින් 15 දෙන්නම්. 15 දීලා එසේ padding එක ඇතුළෙම අපිට child කෙනෙක් හදා ගන්න පුළුවන්. ඔයාලා දකින්න ඉතින්සෙල්ලා අපිට child කෙනෙක් හදා ගන්නකොට error එකක් ආවා. padding එකක් ඇතුළතදී අපිට child එකක් හදා ගන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට පේනවද? මෙතන error එකක් තියෙන්නේ අපි මේක ඇතුළට මොකද දාපු නැති නිසා මම මෙතෙන්දී text field එක add කරන්න යන්නේ. add කරා. ඊට පස්සේ curly brackets දාලා
මෙතන තාම error එකක් තියෙනවා. අපි බලමු මොකක්ද error එක කියලා. මම මෙතන මේ කමාව දාලා නැහැ. අන්න ඒක නිසා තමයි error එකක් වෙලා තියෙන්නේ. error මේ කමාව දාපු ගමන් error එක නැති වෙලා ගියා. ඊට පස්සේ දැන් text field එක ඇතුලේ අපිට ඕන දේවල් ටික මේ type කරන් යන්න තියෙන්නේ. දැන් මම මෙතෙන්දී ඉස්සෙල්ලම decoration එකක් දාන්නම් ඔයාලට පේන්නේ නැතුව. ඉතින් මෙතන හරන් කොහොම එක save කරන්නම්. මෙතන හරනම් අපේ text field එක වැඩිලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙතන කළු පාට line එකක් තියෙනවා. මේ තියෙන text field එක. ඒ වුණාට ඔයාලට හරියට පේන්නේ නැහනේ. අපිට ඒක හදා ගන්න පුළුවන් decoration එකට ගිහින් text field එක වටේට outline එකක් දාගත්තොත්. ඒකට කරන්න තියෙන්නේ decoration එකට ගියා. ඊට පස්සේ input decoration කියලා එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති මේක control space කාව ගමන් වෙනවා. ඒක දීලා තිතක් තියලා sorry තිතක් තියන්න brackets ඇතුලේ ඒක ඇතුලේ අපි control S අහලා බලමු මොකක්ද අපිට add කරන්න පුළුවන් කියලා. බෝඩ් එක තියෙනවා. බෝඩ් එකට ගිහිල්ලා මම එතනද control S ගහලා control S ගහන දෙයක්වත් නැහැ මෙතනදී. ඇවිල්ලා තියෙන ඉන outline ඇවිල්ලා නැහැ. outline board එක කියන එකට දීලා ඒක ඇතුලේ brackets දාලා අපිට දෙන්න පුළුවන් ඔයාලට පේනවා ඇති මෙතන text field එකක් වැඩිලා තියෙනවා. ඒ වුණාට අපිට අර මේක හරියට බලා ගන්න බෑ කොතනද මේ text field එක තියෙන්නේ කියලා. ඒකට අපිට මේක වටේ outline එකක් දාගන්න ඇති. ඒක කරන්න තියෙන්නේ decoration කියන මේ එක open කරගන්න ඕන. decoration කියන මේ එතෙන් ඒකට ගිහිල්ලා input decoration කියන එක ඇතුළට යන්න ඕන අපි. input decoration මෙතන අපිට තියෙනවා. ඊට පස්සේ ඒක ඇතුළේ brackets open කරලා අපිට දෙන්න තියෙන්නේ board එක නම් අපිට set කරගන්න ඕන. board එකක් අරගෙන board එකක් අරගෙන ඒක එතෙන්ට අපිට දෙන්න තියෙන්නේ outline input board කියලා. ඒක දීලා save කරගත්තාන් පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන board එකක් ආවා. මේ අපිට දැන් මෙතන type කරන්න නැගි. අපි ගහන ඒවා මෙතන type වෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ පොඩි වැඩක් කරගන්න පුළුවන් මේ මෙතෙන්ද අපිට දෙන්න පුළුවන් label එක. අපි බලමු label එකක් දෙන්න කොහොමද කියලා. මේ board එක මේ outline board එකෙන් එළියට ගිහිල්ලා අපිට ගන්න ඕන label text කියලා. ගහලා ඒක එළියෙන් අපිට දාන්න ඕන label එක දාන්න තියෙනවා. මම මේකට දෙන්නම් enter number කියලා. මෙතන error එකක් වලට පේනවා ඇති මම මෙතන මේ කමාවක් දාපු නැති නිසා තමයි මෙතන error එකක් ඇවිල්ලා තියෙන්නේ. කමාව දැම්මන් පස්සේ එතන error එකක් ගියා. අපෝ මේක save කරාන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙයි. මේ තියෙන ආඩ පේනවා ඇති. මේ label එකක් ආවා. අපිට මේක ඔයාලට පේනවා ඇති මෙතන අපි type කරන ඒවා දකුණු වම් පැත්තේ දැන් තමයි type වෙන්නේ. ඔයාලා දැකලා ඇති calculators වල සාමාන්‍යයෙන් මේ අපි ගහන ඒවා ඒ කියන්නේ අපි type කරන දේවල් type වෙන්නේ දකුණු පැත්තේ ඉඳන්. ඒකට මේක හදා ගන්න පුළුවන් මෙතෙන් දෙයකට කරන්න තියෙන decoration වලට එළියට ඇවිල්ලා decoration පටන් ගන්න මෙතනින් එළියට ඇවිල්ලා මෙතන එළිය කොටේ ඇවිල්ලාගෙන text align එක කියන එක open කරගන්න text align එක අරගෙන text align height දෙන්න. එතකොට ඒක දීලා save කරාන් පස්සේ අපිට මේ ඔයාලට පේනවා ඇති මෙතන මේ අර linking වන line එක උනත් දකුණු පැත්තට ආවා. type කරන හැම එකක්ම දකුණු පැත්තට ආවා. ඔයාලට පේනවද? තව දෙයක් අපිට කරන්න පුළුවන් මෙතන මේ font size එක වෙනස් කරන්න පුළුවන් අපිට. ඒ වෙනස් කරන්න තියෙන්නේ style එකෙන්. මෙතනින් style tag එක open කරගන්න ඕන.
ස්ටයිල් එක ඕපන් කරන්න ඒක ඇතුළට ගිහිල්ලා ටෙක්ස්ට් ස්ටයිල් කියන එක ඕපන් කරගෙන ෆොන්ට් සයිස් එක අපිට හදාගන්න පුළුවන්. මම ඉස්සෙල්ලා කන්ට්‍රෝල් ස්පේස් ගහලා අපිට එතෙන් ගන්න පුළුවන් හැමදේම අපිට බලා ගන්න පුළුවන්. මෙතන ෆොන්ට් සයිස් එක අරගෙන මේක ඩබල් එකක් කියන්නේ ඉලක්කමක් දෙන්න තියෙනවා. මම මෙතන 30 වගේ දෙන්න. එතකොට ඔයාලට පේනවා ඇති මේක ලොකු වුණා. මේ ටෙක්ස්ට් ෆීල්ඩ් එක ලොකු වුණා. අපිට මේ ඔයාලට කැමති නම් මේව ඇතුලේ දෙන මේ ටයිප් මෙතන කළු පාට ඩිෆෝල්ට් දීලා කළු පාටින් ටයිප් වෙන්නේ අපිට මේ පාට උනත් වෙනස් කරන්න පුළුවන්. ඔයාලට කරන හැටි මම පෙන්නන්නම්. ඉස්සෙල්ලා ඔය කන්ට්‍රෝල් ස්පේස් ගහුවා. ඔයාලට මේ කලර් එක තියෙනවා. ඒ කලර් එක ක්ලික් කරලා කලර්ස් කියන එක ගිහිල්ලා කලර්ස් කියන එක ගිහිල්ලා එතන තිතක් තියලා බ්ලූ මම නිල් පාට කරලා තින් බ්ලූ එක දීලා සේව් කරාන් පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන තියෙන ටෙක්ස්ට් එක කවර් මේ නිල් පාට වුණා. ඊළඟට අපිට තව මේ අතර මේක ඔයාලා දැකලා නැතිව තියෙන කැල්කියුලේටර් වැඩි කිසිම විදිහක නිල් පාටට ඉන්පුට් ගන්නවා. ඒක නිසා මම කළු පාටින් ඩිෆෝල්ට් ආපු විදිහට තියන්නම්. ඊළඟට අපිට කරන්න තියෙන්නේ මෙතන දැන් අපි දාගත්ත දේවල් අපි ගන්න ඕන ඇතුළට. ඒ කියන්නේ අපි මේ කෝඩ් එකට අරගන්න ඕන මෙතන ටයිප් කරන මේ දේවල්. ඒ කියන්නේ අපි මෙතන අංකයක් ගහුවට නිකන් අංකයක් ගහුවට මෙතන මේ එන්ටර් වෙන එක විතරයි වෙන්නේ. කැල්කියුලේට් එකක් වෙන්නේ නැහැ. අන්න ඒ කැල්කියුලේට් එක අරගන්න අපි මේකෙන් දාන දේවල් කන්ට්‍රෝලර් එකකට පාස් කරගන්න. ඒ පාස් කරගන්න අපිට කන්ට්‍රෝලර් එකක් හදාගන්න ඕන. කන්ට්‍රෝලර් එකක් හදාගන්නේ ටෙක්ස්ට් ෆීල්ඩ් එක ඇතුළේදී අපි දෙන්න ඕන කන්ට්‍රෝලර් කියලා දීලා අපිට මෙතෙන්ට කැමති නමක් දෙන්න අපි ඔයාලට මම මෙතන input controller කියලාම දෙන්න. ඊට පස්සේ මේක නම් ගොඩක් වැඩ නේනකොට හරි. තව දෙයක් කරන්න තියෙනවා. ඔයාලා දැකලා නැතුව ඇති. ඔයාලා දැකලා තියෙන්නේ මේ calculator වලට ඒකටම මේ number pad එකක් එනවා. ඒ කියන්නේ මෙහෙම default phone එකේ number pad එකක් ගන්න නෑ. ඒක නිසා අපිට මෙතෙන්දි මේ default number pad එක අයින් කරගන්න පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ මේ input decoration එකෙන් එළියට ගිහිල්ලා keyboard type කියලා ගහලා අප control space ගහන්න ඕනෙත් නෑ මෙතන ඇවිල්ලා තියෙන text input type කියන එක dot එක තියලා none එක දෙන්න. එතකොට මේ keyboard එකේ default keyboard එකේ pop up වෙන එක නතර කරන්න පුළුවන්. දැන් අපිට තියෙන buttons ටික add කර යන්න. ඒකට මම ඉස්සෙල්ලාම column එකක් open කරගන්නවා. column එක ඇතුලේ අපිට children කියන property එක හදා ගන්න ඕන. මොකද මෙතෙන්දී ගොඩක් buttons add කරන්න තියෙනවා. ඔයාලා දන්නවා ඇති බිංදුවේ දැන් 9ට යනකමයි. තව operators ටිකකුත් අපිට add කරගන්න තියෙනවා. ඒක නිසා මම children දීලා widget එකක් open කරගන්නවා. widget list එකක්. අතන ගොඩක් තියෙන නිසා අපිට add කරගන්න. ඊට පස්සේ මෙතෙන්දී මම function එකක් හදා ගන්නවා. function එකට නම විදියට build button කියලා දෙන්න. මම function කියන්නේ මොකද්ද මොකටද use කරන්න එක දෙන වාසිය ගැන ඉස්සරහට ඔයාලට කියලා දෙන්න. මේක ඇතුලේ අපිට ඕන number මේ buttons වලට ඕන ඒ අර තියෙන ඕන value එක calculators වලට කියන්නේ operators වලට තියෙන ඕන ඒ value එක කියන්නේ දන්නවරින display වෙන්න ඕන දේවල් app එකේ දාගෙන යන්න තියෙන්නේ. හරි. අපි මේ විදියට අපිට ඕන buttons ටික add කරගත්තා. මේ ඔයාලට පේනවා ඇති මෙතන error එකක් වඩ තියෙනවා. මෙතන හදාගන්න තියෙන්නේ function එකක්. function එකක් අපි use කරන්නේ function එක වාසි ගොඩක් තියෙනවා. දැන් ඔයාලට පේනවා ඇති මෙතන buttons ගොඩක් තියෙනවානේ. දැන් අපි මේ button මේ functions එක දාගන්න නැත්නම් අපි මේ එක button එකෙන් button එකට code කරන්න වෙනවා. එක button එකෙන් button එකට අපිට ඕන style ටික add කරන්න වෙනවා. එහෙම තේරුමක් නැති නිසා අපි මේකට වෙනම පිටින්
ෆන්ක්ෂන් එකක් හදලා ඒ අපේ කෝඩ් වලට මේ බටන්ස් වලට ඕන අපේ මේ කැල්කියුලේටර් එකේදී හැම බටන් එකකටම එක කෝඩ් එකක් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ එක කලයක වගේනේ. ඒක නිසා ඒකට අදාළ ඒ කෝඩ් ටික ෆන්ක්ෂන් එකක් ඇතුළතදී පිටින් අපි ඒක හදාගන්න පුළුවන්. උදාහරණයක් කිව්වොත් අපි HTML වලදී එක්ස්ටර්නල් විදියට CSS සෙට් කරනවානේ. අන්න ඒ වගේ. එතකොට අපේ කෝඩ් එකේ අර රියුසබිලිටි එකත් වැඩි වෙනවා. මේ අපිට ඒක මේන්ටේන් කරන්නත් පහසු වෙනවා. හදිස්සි අපිට ඉතින් මේ කලර්ස් වෙනස් කරන්න ඕන කියලා ටග් ගාලා එතන ගිහලා වෙනස් කරන්න පුළුවන්. තව මේ රීඩබිලිටි එකත් වැඩි කරන්න පුළුවන් මේ ෆන්ක්ෂන්ස් හදාගත්තොත්. ඒක නිසා තමයි මම මෙතෙන්දී මේ විදිහට ෆන්ක්ෂන්ස් හදාගන්න හිතුවේ. නැත්තම් අපිට ගොඩක් මේ එක බටන් එකෙන් බටන් එකට කෝඩ් කරන්න. ඒතර අපේ කාලෙත් ලාස්ට් වෙනවා. මේක වගේ කරොත් ගොඩක් ලේසියෙන් හදාගන්න පුළුවන් මේ ඔයාලගේ ඇප් එක ෆන්ක්ෂන්ස් යූස් කරලා. අපි ඉස්සරහට ෆන්ක්ෂන් එක හදන විදිය ගැන බලමු. ෆන්ක්ෂන් එකට අදාළ කෝඩ් එක ගැන ෆන්ක්ෂන් එක මම මේ උඩින් හදාගෙන තියෙනවා දැන්. ඔයාලා දැන ඇති මේ අර පල්ලෙන් අපි හදාගත්ත මේ බටන් වලට අදාළ ෆන්ක්ෂන් එක. මම මේ කෝඩ් එකේ ලයින් එක ඔයාලට පැහැදිලි කිරීමක් කරන්නම් දැන්. අපි මෙතන දුන්නම මේ නම අනිවාර්යෙන් මේ දෙක සමාන වෙන්න ඕන. ඒක ඉනිෂියලයිසේෂන් එකේදී හරියට පෙන්නන්න ඕන. නැත්නම් මේ ෆන්ක්ෂන් එක හරියට කෝල් වෙන්නේ නැහැ. මේ වරහන් ඇතුලේ අපි ලිස්ට් එකක් දාලා තියෙනවා ස්ට්‍රින්ග් වලින්. ඊට පස්සේ මෙතන අපි බටන් එකක් පැරාමීටර් එකක් විදිහට පාස් කරගෙන තියෙනවා. ඊළඟ ලයින් එකෙන් රිටර්න් කරනවා රෝ එකක්. ඔයාලට පේනවා ඇති මේ බටන් තියෙන හොරිසොන්ටල් විදියට. ඒ කියන්නේ අපිට මෙතෙන්දී රෝ එකක් විදියට තමයි මේ බටන් පාස් කරන්න වෙන්නේ. ඊළඟ ලයින් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මේන් ඇක්සිස් එලයින්මන්ට් එකක් තියෙනවා. මේන් ඇක්සිස් එලයින්මන්ට් එකේ අතර මේ එහා පැත්ත මේ මෙතන දීලා තියෙන ස්පේස් ඉවෙන්ට් වලේ ඒ කියන්නේ මේ බටන් අතර දුර සමාන වෙන්න ඕනේ කියලා මෙතන තියෙන්නේ. ඊට පස්සේ මේ ලයින් එකෙන් අපි මේ පැරාමීටර් එකක් විදිහට අතලට පාස් කරගත්ත බටන් එක බටන් ටෙක්ස්ට් එකත් එක්ක මැප් කරගෙන තියෙනවා. ඊළඟට ආපහු රිටර්න් කරන එක්ස්පෑන්ඩඩ් එකක්. එක්ස්පෑන්ඩඩ් කියන්නේ මේකෙදිත් වෙන්නේ අර අතුලේ තියෙන කන්ටෙන්ට් ඒ කියන්නේ විජෙට්ස් අතර තියෙන දුර සමාන කරගන්න එක හදිසියවත් අපි දැන් මේ අපි මොබයිල් ඇප්ලිකේෂන් එකක් හදන නිසා මේවා රෙස්පොන්සිව්නස් එක වැඩි වෙන්න ඕන. රෙස්පොන්සිව්නස් එක වැඩි කරගන්න තමයි මේ දෙන්නේ මම හදාගත්ත ෆන්ක්ෂන් එක. ඔයාලට පේනවා ඇති මම මේක ඔයාලට ලයින් එක එක්ස්ප්ලেইন කරන්නම්. අපි මෙතෙන්දී බටන් වලට තමයි මේ ෆන්ක්ෂන් එක හැදුවේ. මෙතන දුන්නු නමෙන්ම මම මෙතනින් ෆන්ක්ෂන් එක ක්‍රියේට් කරගෙන තියෙනවා. ඔයාලා මේ නම ඔයාලා කොතන හරි ෆන්ක්ෂන් එකක් හදා ගන්නවා නම් ඒ කලින් ඩිෆයින් කරපු නමින්ම තමයි ෆන්ක්ෂන් එකේ නම ඩිෆයින් කරන්න ඕන. මෙතන ලිස්ට් එකක් අරගෙන තියෙනවා ස්ට්‍රින්ග් වලින්. මෙතන බටන් එකක් පැරාමීටර් එකක් විදියට ෆන්ක්ෂන් එක ඇතුළට දාගෙන තියෙනවා. ඊට පස්සේ මේ ලයින් එකේ මම රෝ එකක් රිටර්න් කරගෙන තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ virtual device එක ඇතුලේ අපිට ලස්සනට මේ කැල්කියුලේටර් එකක් හැදලා තියෙනවා. ඒ කැල්කියුලේටර් එකේදී මේ බටන් ටික මේ හොරිසොන්ටල් විදිහට තමයි තියෙනවා වල පේනවා ඇති. එහෙම රිටර්න් කරගන්න ඕන නිසා මම රෝ එකක් රිටර්න් කරගෙන තියෙනවා. ඊළඟට මේන් ඇක්සිස් ඇලයින්මන්ට් එකෙන් මම මේ බටන් අතර තියෙන දුර සමාන කරගන්න ස්පේස් ඉවෙන්ට් එක දාගෙන තියෙනවා. ඊට පස්සේ මේ ලයින් එකෙන් කරගෙන තියෙන්නේ අපි මැප් කරගෙන තියෙනවා මෙතනින් අපි පැරාමීටර් එකක් විදිහට ඇතුළට දාගත්ත බටන් එක බටන් ටෙක්ස්ට් වලට. ඊට පස්සේ මායම් මෙතනින් එක්ස්පෑන්ඩඩ් එකක් රිටර්න් කරන්න තියෙනවා. එක්ස්පෑන්ඩඩ් එකෙන් කරන්නේ මේ ස්ක්‍රීන් එක රෙස්පොන්සිව්නස් එක වැඩි කරන එක. මේකෙදි මේ ස්ක්‍රීන් එකේ සයිස් වෙනස් වෙනකොට බටන් අතර තියෙන සයිස් එක දුර හැම සමාන කරගන්න එක තමයි මෙතන එක්ස්පෑන්ඩඩ් එකනොත් වෙන්නේ. ඊට පස්සේ චයිල්ඩ් එකක් අරගෙන ඒකේ පැඩින් එකක් දාලා ඒ පැඩින් එකනොත් මේ බටන් අතර තියෙන දුර මේ ඩබල් 8 වලට දාගෙන තියෙන අපිට මේක වෙනස් කරලා ඔයාලා කැමති විදියට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ චයිල්ඩ් එකක් ඇතුළේ චයිල්ඩ් එකකින් මම එලිවේටර් බටන් එකක් අරගෙන තියෙනවා. එලිවේටර් බටන් එක කියන්නේ ඩාට් වලදී අපි යූස් කරන ක්ලිකබල් බටන් වලට. ඒ කියන්නේ අපිට ක්ලික් කරන් මේවා ඔයාලා පේනවාද ක්ලික් කරන්න පුළුවන් බටන්. තව බටන් වර්ග කීපයක් තියෙනවා. අපි ඉස්සරහා ප්‍රොජෙක්ට් වලදී ගැන කතා කරමු. ක්ලිකබල් බටන් එකක් අරගෙන කියන්නේ එලිවේටර් බටන් එකක් අරගෙන ඒකේ චයිල්ඩ් විදිහට මේ බටන් ටෙක්ස්ට් කියන දැන් මෙතනින් ගත්ත බටන් වල ටෙක්ස්ට් එක ඒක මෙතනින් අපි මේ එලිවේටර් බටන් එක ඇතුළට දාගෙන තියෙනවා.
ඊපස්සේ on press කියන මේ බටන් එක ක්ලික් කරාම පස්සේ මොකද්ද වෙන්න ඕනේ කියන එක ඩිෆයින් කරගෙන තියෙනවා මේ මෙතෙන්දී මම ආපහු මෙතන ෆන්ක්ෂන් එකක් ක්‍රියේට් කරගෙන තියෙනවා ඒ මේ බටන් එකට ඒ දේවල් වෙන විදියට ඊට පස්සේ මෙතන tool list කියලා මේ ලියලා තියෙනවා මෙතඩ් එක. මේ මෙතඩ් එකෙන් වෙන්නේ දැන් මෙතන list එකක් විදිහට තමයි මෙතන අපි බටන් ටික list එකක් විදිහටනේ ටයිප් කරේ. අපි ඒක list එකක් widget එකක් විදිහට convert කරන එක තමයි මෙතන list එකෙන් කරන්නේ. ඊට පස්සේ දැන් මම මෙතනදී හදාගත්ත එක මෙතන මේ ෆන්ක්ෂන් එක ක්‍රියේට් කරගෙන දෙන අතරම මෙතන මම ෆන්ක්ෂන් එක ක්‍රියේට් කරේ ඔයාලට මෙතන මේ UI එක හරියට පෙන්වන්න ඕන නිසා මේ මෙතන නෙමෙයි මේ ෆන්ක්ෂන් එක ක්‍රියේට් කරගන්න ඕන මෙන්න මේ මෙතෙන්දී ඒක නිසා අපි එතන ෆන්ක්ෂන් එක ක්‍රියේට් කරමු මෙතනින් අයින් කරලා මෙතනින් අයින් කරගමු වලට මෙතනින් එරර් එකක් එනවා ඊට පස්සේ අපි හරි තැනදී මේක ක්‍රියේට් කරගත්තු තින් විතරයි අපිට මේවට ඕන කරන දේවල් කියන්නේ බටන් වල තියෙන වැලියු එක බටන් කැල්කියුලේට් කරන්න ඕන මෙතඩ් ඒ ෆන්ක්ෂන්ස් ඒ හැමදේම හදා ගන්න පුළුවන් අපිට මේ එළියේදී කරාට හරියන්නේ නැහැ මේ මෙතෙන්දී කරුවොත් විතරයි මේ අර variables හරියට හදා ගන්න පුළුවන් වෙන්නේ ඒක නිසා අපි මෙතනදී ඒ ෆන්ක්ෂන් එක හදාගමු හරි අපිට ෆන්ක්ෂන් එක හදාගන්න කලින් අපිට පොඩි දේවල් ටිකක් තියෙනවා හදාගන්න control එකකුයි තව අපිට variable හතරකුයි හදාගන්න තියෙනවා අපි ටික හදාගෙන ඉවරලා ෆන්ක්ෂන් එක හදාගමු මම මේවා වෙන වැඩ ටික ඔයාලට ඉස්සරහට කියලා දෙන්නම් අපි මෙතෙන්දී controller එකකුයි string variable දෙකකුයි double variable දෙකකුයි හදාගෙන තියෙනවා මේ string variable දෙක ගැන කිව්වොත් මෙතන මේ result එක install කරගන්න result එක store කරගන්නයි මෙතෙන්දී අපි ඔයාලට පේනවා ඉතින් මෙතන අපි operator කීපයක් පාවිච්චි කරලා තියෙනවා අපේ calculator එක ඊයර operate කරන්න ඒ දෙන operate අපි ගන්න ඒව ටික store කරගන්න මෙන්න මේ operator කියන variable එක හදාලා තියෙනවා තව මෙතන double variable දෙයක් හදලා තියෙන්නේ අපි calculator එකේදී ගන්නේ first value එක second value එක store කරගන්න මේ double variable දෙයක් හදලා තියෙනවා මේ variable වලින් ඔයාලා සමහරවිට දන්නවා ඇති අපි වෙන languages වලදී පාවිච්චි කරනවා වගේ variable ටිකක් මෙතන අපි use කරන්නේ දැන් අපි code එක ඉස්සරහට කරන් යද්දී අපේ value install කරගන්න ඕන නිසා තමයි variable එක පාවිච්චි කරලා තියෙන්නේ දැන් මෙතනදී මේ string value දෙකට තාම අපි value දීලා නැහැ. අපි මෙතන එක control එකකුයි variable හතරකුයි හදාගෙන තියෙනවා. ඔයාලට පේනවා ඉතින් මෙතන text editing control එකේ input control කියලා අපි control එකක් හදාගෙන තියෙනවා. මේක හදලා තියෙන්නේ මේ අපි ඔයාලට පේනවා ඉතින් අපි කොච්චර type කරත් අපිට මෙතන text field එකේ මොකුත් display කරන්න බෑ. අන්න ඒ display කරන්න පුළුවන් විදිහට එතන control කරලා අරගන්න දැන් user ගේ input ටික අරගන්න තමයි මෙතන මේ control එක අරගෙන තියෙන්නේ. තව මෙතන string දෙකකුයි double variable දෙකකුයි හදලා තියෙනවා. string දෙක ඒවා empty string. මොකද මේවා empty string වෙන්නේ result එක අපි calculate වුණාම පස්සේ තමයි
මෙන්න මේ වේරියබල් එකට ස්ටෝර් වෙන්නේ ඔපරේටර්. දැන් අපි මෙතන වලට පේනවා ඇති ඔපරේටර් කීපයක්ම තියෙනවා අපේ කැල්කියුලේටර් එකේ. ඒවත් මේ වේරියබල් එකට ස්ටෝර් වෙන්නේ යූසර් ගේ ඉන්පුට් අනුව. ඒක නිසා අපිට මෙතන දෙන්න බෑ කිසිම වැලියු එකක්. අවසානයේදී තමයි මේ වැලියු දෙක මේවට ඇඩ් වෙන්නේ. ඊළඟට ඩබල් වේරියබල් දෙකක් හදලා තියෙනවා. ඒ වේරියබල් දෙක නල් වේරියබල් ඒවත් යූසර් ගේ ඉන්පුට් අනුව තමයි හැදෙන්නේ. මෙතන ඔයාලා දැක්කම ප්‍රශ්නාර්ථ ලකුණක් දාලා තියෙනවා. ඒ දාලා තියෙන්නේ සමහර වෙලාවට මේ වේරියබල් වලට මේ වැලියු ඇඩ් නොවෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවලදී අපි එරර් එහෙම වළක්වා ගන්න තමයි මෙතන මේ ප්‍රශ්නාර්ථ ලකුණක් දාලා තියෙන්නේ. හරි දැන් අපිට තියෙන්නේ ෆන්ක්ෂන් එක හදාගන්න. එතෙන්දී හදාගත්ත ඉන්පුට් කන්ට්‍රෝල් එක අපිට ටෙක්ස්ට් ෆීල්ඩ් එක ඇතුළට දමා ගන්න ඕන. ඒක කරන්නේ මෙහෙමයි. මෙතන අපි කන්ට්‍රෝල් එක කියලා ටයිප් කළා. අපි මෙතන හදාගත්ත මේකේ නම කන්ට්‍රෝල් එකේ නම මෙතන ගිහින් පේස්ට් කරනවා. සෝරි. මෙන්න මේකේ නම විතරයි. හරි. මේක සේව් කරලා වැඩක් නැහැ. මොකද මෙතන එරර් එකක් තියෙනවා. අපි මේකට තාම ෆන්ක්ෂන් එකක් හදාගත්තේ නැහැ. අපි දැන් ෆන්ක්ෂන් එක හදාගන්න යමු. ඊළඟ ලයින් එකෙන් අපි රිටර්න් කරගෙන තියෙන ස්ටෑන්ඩඩ් එකක්. ස්ටෑන්ඩඩ් එකනොත් වෙන්නේ ස්ක්‍රීන් එකේ රෙස්පොන්සිව්නස් එක වැඩි කරන එක. ඒ කියන්නේ දැන් අපි මොබයිල් ඇප්ලිකේෂන් ඩෙවලොප් කරන නිසා එක ස්ක්‍රීන් ටයිප් එකට මේවා තියෙන්න ඕන. එතකොට අපේ ඇප් එක රෙස්පොන්සිව්නස් එක හොඳ වුණොත් තමයි ඒකේ ක්වොලිටි එක වැඩි වෙන්නේ. ඊළඟට අපි චයිල්ඩ් එකක් අරගෙන ඒකට පැඩින් එකක් දාලා තියෙනවා. පැඩින් එක අතට එජ් ඉන්සෙට් ඒ කියන්නේ හැම පැත්තෙම මෙන්න මේ ඩබල් 8ක මේ අතර පරතරය 8ක මේ හදාගෙන තියෙනවා. ඒක ඔයාලා කැමති විදිහට හදා ගන්න පුළුවන්. ඊළඟට චයිල්ඩ් එකක් ඇතුලේ එලිවේටර් බටන් එකක් හදලා තියෙනවා. එලිවේටර් බටන් එක කියන්නේ ඩොට් වලදී යූස් කරන ක්ලිකබල් බටන්. දැන් මේවට පේනවාදී අපිට මේ බටන් ක්ලික් කරන්න පුළුවන් කියලා. තව ඩොට් වල බටන් වර්ග කීපයක්ම තියෙනවා. අපි ඉස්සරහට හදන ප්‍රොජෙක්ට් වලින් ඒවා ගැන කතා කරමු. මෙතන එලිවේටර් බටන් එකක් අපි හදලා තියෙනවා. ඒ බටන් එකට මේ බටන් ටෙක්ස්ට් වල එක පාස් කරගෙන තියෙනවා. ඒ කියන්නේ දැන් අපි මෙතනින් ගන්න එන ටෙක්ස්ට් එක මේ බටන් ටෙක්ස්ට් එකට පාස් කරගෙන තියෙනවා. on press කියන්නේ බටන් එක පස්සේ බටන් එක ප්‍රෙස් කරාම පස්සේ මෙන්න මොකද්ද කියන එක මෙතන දෙන්න පුළුවන් අපිට. මේ වගේ බටන් මේ වලින් තමයි ඔයාලා දැකලා ඇති මොබයිල් ඇප්ලිකේෂන් වල ඕන තරම් අර ස්ක්‍රීන් එකෙන් ස්ක්‍රීන් එකට යන්න මේ වගේ බටන් යූස් කරනවා. අන්න ඒ වගේ තැන් වලදීත් මේ වෙන්න ඕන දේ මොකද්ද කියලා මේ on press method එක ඇතුලේ අපිට මේක ඩිස්ක්‍රයිබ් කරන්න පුළුවන්. ඒක තමයි මෙතනදී කරලා තියෙන්නේ. දැන් මෙතන හදලා තියෙන්නේ ෆන්ක්ෂන් එකක් මේ බටන් එක ප්‍රෙස් කරාම පස්සේ මොකද වෙන්න ඕන කියලා. අපි ඒකට අදාළ කෝඩ් ටිකත් ඉස්සරහට කරමු. මම මේ දැනට ඔයාලට පෙන්වන්න ඕන නිසා මේ ෆන්ක්ෂන් එක එළියෙන් පොඩ්ඩක් ලියාගත්තා. ඔයාලට පේනවා ඇති අපේ බටන් ටික ඔයාලට පේනවා ඇති හරියට හදලා තියෙනවා. අපිට මේක වෙනස් කරන්න පුළුවන්. අපි ඉස්සරහට වෙනස් කරමු. ඔයාලා කැමති තමන්ට කැමති විදිහට ස්ටයිල් එකක් ඔයාලට ඇඩ් කරන්න පුළුවන් විදිහට මේ UI එක කැමති විදිහට වෙනස් කරන්න පුළුවන් විදිය මම ඔයාලට අන්තිමට මේක කියලා දෙන්නම්. හරි. දැන් තමයි අපේ ඇප් එකේ ප්‍රධාන වන කියන්නේ අපේ කැල්කියුලේෂන් පාර්ට් එක පටන් ගන්න. ඉතින් මේක ගොඩක් ඉම්පෝටන්ට් ඔයාලා හරිම අවධානයෙන් මේක බලන් ඉන්න. මෙතන වැරදුනා කියන්නේ අපේ ඇප් එකේ අර අපේ ඔබ්ජෙක්ටිව්ස් හරියට කරගන්න බැරි වෙනවා. ඒක නිසා ඔයාලා හොඳම අවධානයකින් මේක බලා ගන්න. අපි ඔයාලට කෝඩ් ලයින් එක පැහැදිලි කරන ගමන් කෝඩ් මේ අපේ ඇප් එක කෝඩ් ටික ලයින් එක අපි ටයිප් කරගෙන යමු. ඉස්සෙල්ලාම අපේ මේ ෆන්ක්ෂන් එකේ නම දාගන්නවා. එතන ඉස්සෙල්ලා දුන්නු නමම මේ නම හරියටම සමාන වෙන්න ඕන. නැත්නම් අපේ ෆන්ක්ෂන් එක කෝල් වෙන්නේ නැහැ. ඊට පස්සේ බ්‍රැකට්ස් ඇතුලේ string button text කියලා දාගන්න ඕන. ඒවා අපි පැරාමීටරයක් විදියට අපේ ෆන්ක්ෂන් එක ඇතුළට පාස් කරගන්න ඕන. button text කියලා. එන්නකුල කැපිටල් වුණා. මේක හරියටම තිබුණ නැත්නම් අපි එතන අපි පාස් කරන පැරාමීටර්ස් හරියට මැච් වෙන්නේ නැහැ. ඊට පස්සේ කර්ලි බ්‍රැකට් ඕපන් කරලා
එතනදී අපිට set state කියන ෆන්ක්ෂන් එක කෝල් මේ හදා ගන්න ඕන. set state වලින් වෙන්නේ මොකද්ද කියලා කිව්වොත් අපේ user මොන දෙයක් මේ ඕනම දෙයක් ක්ලික් කරත් ඒ ක්ලික් කරන විනාඩියට අපේ ස්ක්‍රීන් එක රිෆ්‍රෙෂ් වෙනවා මේ set state කියන ෆන්ක්ෂන් එකෙන්. මේ ඒක බ්‍රැකට්ස් දාලා ආයම් බ්‍රැකට් එකක් දාලා ඒ බ්‍රැකට් එකට එළියෙන් කර්ලි බ්‍රැකට් ඕපන් කරන්න ඕනේ. ඒ කර්ලි බ්‍රැකට් ඇතුලේ තියෙන මේ දේවල් සනිකව වෙනස් වෙනවා මේ යූසර්ගේ ඉන්පුට් එක අනුව. සනිකව මේ රිෆ්‍රෙෂ් වෙනවා ස්ක්‍රීන් එක. ඊළඟට තියෙන්නේ මේ බටන් වලින් වෙන්නේ මොනවද කියන එක වෙන වෙනම කෝඩ් කරන්න. අපි ඉස්සෙල්ලාම මේ C බටන් එකෙන් يعني අපි clear බටන් එකෙන් මොකද්ද වෙන්නේ කියලා කෝඩ් කරගෙන යමු. clear බටන් එකෙන් අපි දන්නවා මේක C එක වුවන් පස්සේ මේක clear වෙන එක වෙන්න ඕන. අපි ඒකට අදාළ කෝඩ් එක දැන් ගහගෙන යමු. ඒකට අපි පාවිච්චි කරනවා if එකක්. මෙතන බටන් ටෙක්ස්ට් එකෙන් අපි අතුලට ගත්තා මේ අර මොනවද මේ එන්ටර් වෙන මේ බටන් එක කියලා. ඒ බටන් එක C ට සමාන නම් මේක හැම එකක්ම ඩිලීට් වෙන. يعني රිසල්ට් එක අපේ නම්බර් මෙතන හදාගත්ත මේ වේරියබල් හැම එකම මේ يعني empty වෙන්න ඕන කියලා තමයි මෙතනදී අපි ලියා ගන්න ඕන. ඒක අපි ලියා ගමු. ඉස්සෙල්ලාම if එකක් අරගෙන brackets දාලා button text සමානයි කියන එක ඔයාලා දන්නේ නැත්නම් සමානයි කියන්නේ C දැන් මෙතන එහා පැත්තෙන් දාන අපි C නේ C ට සමානයි නම් තමයි මේක වෙන්න ඕන කියන එක. ඊට පස්සේ curly brackets open කරලා අපිට වෙන්න ඕන දේ කෝඩ් එකෙන් ලියන්න තියෙනවා. අපිට ඉස්සෙල්ලාම input control එක clear වෙන්න ඕන. ඒ කියන්නේ දැන් මෙතන අපි type කරපු එක clear වෙලා යන්න ඕන. ඒක නිසා input controller.clear කියලා අපි type කරන්න ඕන. clear කියන function එක call කරන්න ඕන. .clear කියන function එක තමයි මෙතන call කරන්නේ. ඊට පස්සේ එක දාලා යටින් අපි result එකත් empty කරගන්න ඕන. සමානයි මේ හැම එකම එහා පැත්තෙන් මේ ලකුණු දාන්න ඕන. ඊළඟට තියෙන්නේ අපිට මේ අපි හදාගත්ත හැම variable එකක් null විදිහට දා ගන්න ඕන. හදාගත්ත අපි num1 num2 නේ. ඒ variable එක අපි null ට සමාන කරමු. يعني කිසිම මේ value එකක් නැහැ කියලා දා ගන්න ඕන. තාම අපි input control එකයි clear කරගමු. ඒක කරන්න තියෙන්නේ input control එක කියලා type කරලා තියලා clear කියන call මේ method එකට call කරන එක. ඊට පස්සේ semicolon එකක් දාන්න ඕන අවසානයේදී. ඊට පස්සේ result එකත් empty කරගන්න ඕන. හැම එකම අවසානයේ empty semicolon එක දාගන්න ඕන. ඊට පස්සේ අපි num1 num2 කියලා variable දෙකක් හදාගත්තා. ඒ දෙකත් null වලට ඒ කියන්නේ කිසිම value එකක් නැහැ කියලා අපි හදා ගන්න ඕන. අන්තිමට අපි operator එකත් empty කරගන්න ඕන.
හරි. අපි C එකෙන් වෙන වැඩේ නම් කරගත්තා. අපි චෙක් කරලා බලන්න පුළුවන් අපිට. මෙතන සේව් කරගත්තේ නෑ අපි. Ctrl S දාලා අපි ඒක සේව් කරගන්න ඕන. සේව් කරගෙන බලමු මොකද්ද වෙන්නේ කියලා. හරි. ඔයාලට පේනවා ඇති අපේ C එක හරියට වැඩ කරනවා. කියන්නේ අපිට වෙන්න උනේ මේක අපේ ටෙක්ස්ට් ෆීල්ඩ් එක ක්ලියර් වෙන එක. ඒ වැඩේ හරි. අපි යමු එහෙනම් ඊළඟ වැඩේට. දැන් අපිට තියෙන්නේ මේ සමාන ලකුණට මේ සමාන ලකුණ ක්ලික් කරොත් ඒ කියන්නේ අපි සමාන ලකුණ ක්ලික් කරන්නේ කැල්කියුලේ කියන්නේ අපිට ආන්සර් එක ගන්නනේ. ආන්සර් එක ගන්න ඕන ඒ කෝඩ් එක දැන් මෙතන තමයි අපි ගහන්න යන්නේ. ඒකට අපි මෙතන if එකකින් අපි පටන් ගත්ත නිසා අපි else if එකක් ඇතුලේ ඒ කෝඩ් එක ගහමු. else if brackets ඇතුලේ button text සමානයි සමාන ලකුණට ඊට පස්සේ curly bracket open කරලා ඊට පස්සේ අපි num2 මේ num2 වලට පාස් කරගන්න ඕන අපි input control එකෙන් කරන text එක ඒ පාස් කරගන්නේ double trypass කියන මේ method එකෙන් num2 යවුවා සමාන ලකුණු දුන්නා double දුන්නා trypass double දුන්නා trypass dot trypass එක ඇතුලේ අපේ source එක දාන්න ඕන source එක ඉන්නේ කොහෙන්ද කියලා ඒ source එකෙන් අපිට input controller කියන ඒ අපි අලුතින් හදාගත්ත controller එකෙන් dot text කියලා ගන්න ඕන එන්නේ මොන type එකකින්ද කියලා හරි ඊළඟට if එක දැන් අපි else if එක ඇතුලේ ඔයාලා දන්නවද දැන් මෙතන ගොඩක් මේ ඔපරේටර් ටිකක් තියෙනවා අපි ඔපරේටර් ටිකයි මේ මොකද්ද මේ ඉලක්කම්නුයි ඔක්කොම අරගන්න ඕන නිසා මෙතන තව if එකක් දාගන්න ඕන ඔයාලා දන්නවා if එක ඇතුලේ මේ තව if එකක් දානකොට nested if කියලා කියන්නේ nested if එකක් අපි මෙතන ඕපන් කරගන්න ඕන මේකදී අපි චෙක් කරන්නේ num1 හෝ num2 දෙකටම වැලියු එකක් තියෙනවා නම් විතරයි මේ if එක රන් වෙන්නේ අපි ඒක ලියා ගන්න ඕන num1 හර්ෂාදී ලකුණ මේ ස්පේස් එකක් තියලා ඔයාලා දන්නවා ඉතින් මෙතන අපි මේ අතන O එක තමයි මෙතන මේ චෙක් වෙන්නේ ඊළඟට and එකක් දා ගන්න ඕන ඊළඟට num2 ඒකත් nullද කියලා චෙක් කරනවා ඊළඟට curly brackets open කරලා මේ එතකොට මෙතන මම ඉස්සෙල්ලා කතා කරා වගේ මේ දෙකටම වැලියු ඇඩ් වෙලා නම් මේ if එක රන් වෙනවා if එක ඇතුලේ අපිට තියෙනවා මෙතන ඔයාලට පේන ඇති ඔපරේටර්ස් කීපයක්ම ඒ ඔපරේටර්ස් ටික රන් කරගන්න ස්විච් එකක් අපි යූස් කරනවා එතෙන්දී ස්විච් එක ඇතුලට අපි පාස් කරගන්න ඕන අපි ගන්න ඔපරේටර් එක ඊළඟට අපිට මේ කේස් ටික දාගන්න ඕන ස්විච් එක ඇතුලේ ඔයාලා දන්නවා ඇති ස්විච් එකේ ස්ට්‍රක්චර් එක මම පළවෙනි එකට මේ ප්ලස් ඔපරේටර් එක දාගන්නම් කේස් ප්ලස් නම් අපිට මේ මොකක්ද වෙන්න ඕනේ කියන එක ඒ කේස් එක ඇතුලේ දාගන්න තියෙන්නේ
අපි මෙතෙන්දී ස්විච් එක පාවිච්චි කරන අපේ ඔපරේටර් වලට අනුව මේ අපිට වැලියු එක ගන්න ඒ කැල්කියුලේටර් වැඩවලට අපි මෙතන ඔපරේටර් එක පාස් කරගෙන කේස් ඔයාලා දන්නවා ඇති ස්විච් එකේ ස්ට්‍රක්චර් එක. අපි මේවා ගැන වැඩිය මෙතෙන්දී සාකච්ඡා කරන්න අපි මුලදීම කිව්වා වගේ මේවයි අපි දන්නවා ඇති කියලා හිතනවා ඔයාලා මේවා ගැන. කේස් පළවෙනි එකට මම ප්ලස් ඔපරේටර් එක දෙන්නම්. ඊට පස්සේ නම් 1 උයි නම් 2 උයි අරගෙන result කියන variable එකට පාස් කරන්න තියෙන අපේ value එක calculate වෙලා යනවා. bracket ඇතුලේ නම් 1 plus නම් 2 ඔයාලට මතක ඇති දැන් මෙතන මේ නම් 1 නම් 2 තියෙන්නේ ඩබල් විදියට අපි result කියන variable එක තියෙන්නේ string එකක් විදියට මෙතන unbalancing ගතියක් තියෙනවා ඒක නිසා අපි dot to string කියන method එක පාවිච්චි කරනවා මෙතෙන්දී දෙපැත්තේ තියෙන variable සමාන කරගන්න type සමාන කරගන්න ඊට පස්සේ semicolon එක දාලා ඒක වහනවා ඕනම case එක අවසානයේ අපි break එක දාන්න ඕන ඊට break එකක් දැම්මන් පස්සේ semicolon දාමන් පස්සේ ඒ පළවෙනි case එක හරි ඊළඟට මම මේකම copy කරගෙන අපේ ඊළඟ operators වලට අදාළ මේ කෝඩ් ටික දාගන්න මේකම copy කරගෙන copy paste කරනවා හතර සැරයක් ඊළඟට මම minus එක අරගන්නවා අපිට ඒක වෙනස් කරනකොටම ඇතුලේ මේකත් වෙනස් කරන්න ඕන ඊළඟට මම ගන්නවා multiply එක ක්‍රියාව ඇතුළත් වෙනස් කරනවා හරි මේ ස්විච් එකේ වැඩේ නම් හරි දැන් ඒකත් බ්‍රේක් කරාන් පස්සේ ඊළඟට තියෙන පොඩි දෙයක් මිස් වුණා මේකේ ස්විච් එකේදී හදිසියෙත් අපේ කිසිම යූසර් කෙනෙක් ඇවිල්ලා බිඳුවෙන් බෙදන්න හැදුවොතින් අපිට බිඳුව දන්නේ නැති බිඳුවෙන් බෙදන්න බෑ කිසිම සංඛ්‍යාවක් එහෙම හදිසියෙත් ආවොතින් if එකක් මෙතන දීලා තියෙනවා මේ නම් 2 කියන්නේ දෙවෙනිවට දෙන ඉලක්කමයි කියන්නේ දෙවෙනිවට එන්ටර් කරන සංඛ්‍යාව බිඳුව නම් result එක විදියට මේක රිටර්න් කරන්න කියලා. එහෙම නැත්නම් මේ else එකක් දීලා තියෙනවා හරියට result එක මේ divide වෙලා හරියට result එක කියන මේ variable එකට add වෙන විදියට. ඒක අපිට ඉස්සෙල්ලා කියන්න බැරුණා. ඒක තමයි මේ ආයෙම එතෙන්ට add වෙන්න ඕන මේ part එකක් විදියට හිතුවා ඔයාලට පෙන්නන්න. මම මෙතන else if එකක් හදාගන්නවා අපිට ඕන operator එකයි පළවෙනි number එකයි save කරගන්න. brackets ඇතුලේ ආයෙම bracket එකක් open කරගෙන අපේ operator හතර දා ගන්නවා. ඊට පස්සේ වරහන් එකට ආවා. dot contains දීලා එතන brackets එකක් අර brackets එක ඇතුලේ button text එක දාගන්නවා. ඒ කියන්නේ අපිට පළවෙනියට ගන්න ඕන button එකේ නම ඒ කියන්නේ පළවෙනි number එක. ඊට පස්සේ curly bracket open කරලා
එන නම්බර් එක මට num1 කියන එකට සේව් කරගන්න ඕන. එන නම්බර් එක එනේ ඩබල් ස්ට්‍රිං වැලියු එකක් විදියට ඒක මට ඩබල් වලට පාස් කරගන්න ඩබල් ඩොට් try pass එක ඩබල් ඩොට් try pass කරන මෙතඩ් එක මෙතෙන්දි යූස් කරන්න වෙනවා. source එක වෙනකොට input controller dot text දාගන්න ඕන. semicolon එක දාලා ඊළඟ line එකෙන් අපිට ඕන operator එක අරගන්න ඕන. button text එක operator එකට සමාන කරගන්නවා දෙන්දී. මේ අපි අර පළවෙනියට ගන්න නම්බර් එකයි operator එකයි මෙතෙන්දී අපේ variable එකට store කරගෙන ඊළඟට ගන්න නම්බර් එක වෙනුවෙන් අපේ input control එක clear කරගන්නවා දෙන්දී. මෙතෙන්දී clear method එක පාවිච්චි කරනවා. semicolon එක දාලා ASF එක ඉවර කරගන්නවා. අපේ app එක calculator එක දැන් අපි හිතපු විදිහටම හැදලා ඉවරයි. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා අපි හදපු විදිය. මම ආයෙම සරක් මේ void මේ මොකද calculation එක ඔයාලට calculation part එක පොඩ්ඩක් විස්තර කරන්න මේ button press එක ඇතුලේ තියෙන ඒ function එක. ඒ function ඇතුලේ තියෙන ටික මම ඔයාලට ආයෙම පොඩ්ඩක් විස්තර කරන්න. ඉස්සෙල්ලාම අපි set state එකක් හදාගත්තා. ඒකෙන් වෙන්නේ අපි user මොනවද මෙතන type කරන්නේ ඒ වෙලෙම screen එක refresh කරන එක. ඒක method එකක්. ඒ method එක ඇතුලේදී type කරන හැම එකකදීම මේ screen එක refresh වෙනවා. ඊළඟට if එකක් දීලා තියෙනවා. if එකේදී c එක අපි clear කරගන්න c එක දීලා තියෙනවා. මෙතන c එක ඇතුලේ if එක ඇතුලේ අපි input control එක clear කරගෙන තියෙනවා. result එක empty කරගෙන තියෙනවා. මේ අනිත් operators හැම එකම empty කරගෙන තියෙනවා. කියන්නේ දැන් අපි මේ අංක දුන්නාන් පස්සේ මේ c එක වුණාන් පස්සේ මේ හැමදේම clear වෙනවා. ඊළඟ calculation එක සඳහා මේ application එක ready වෙනවා. ඊළඟට else if එකක් දීලා තියෙනවා. මේකෙන් අර first round එක විදියට operator එකයි පළවෙනි number එකයි අරගන්නවා. උදාහරණයක් කිව්වොත් දැන් 10යි 20යි එකතු කරනවා වගේ මම 10 type කළා operator එක ගන්නවා. එතකොට මේ execute වෙන්නේ මෙන්න මේ code එක. මේ if එකෙන් වෙන්නේ අපිට ඕන operator එකයි පළවෙනියටම enter කරන number එකයි අපිට ඕන variable වලට save කරගෙන input control එක clear කරගන්න එක. ඒ කියන්නේ දැන් අපිට හිතුවොතින් අපිට round දෙකකට මේකෙදි input numbers දෙන්න පුළුවන්. පළවෙනියට පළවෙනි number එක ඊට පස්සේ operator එකක් ඊළඟට දෙවෙනියට උඩ multiply කරනවා නම් ಗುಣ වෙන්න ඕන අංකේ. මෙන්න මේ else if එකේදී කරන්නේ ඒ පළවෙනියට එන number එකයි operator එකයි ගන්න එක. ඊට පස්සේ මෙන්න මේ අපි සමාන ලකුණ ලැබුවාන් පස්සේ මෙන්න මේ else if එක run වෙනවා. මෙතන සමාන ලකුණ දුන්නාන් පස්සේ මේ else if එක run වෙනවා. මේක ඇතුළට ගියාන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් num2 එකට double value එකක් pass වෙලා num2 එකට add වෙන විදිය. එහෙනම් අපි දෙවෙනියට enter කරන number එක මේක run වෙන්නේ මේ දෙකටම. ඒ කියන්නේ number 1 එකටයි number 2 එකටයි දෙකටම value දෙකක් තියෙනවා නම් විතරක් මේ if එක ඇතුළේ තියෙන switch case එක run වෙනවා. ඒ switch case එක ඇතුළේදී ඒ operator එකට අදාළ ගණිත ක්‍රම run වෙනවා. ඔයාලා වෙනවාදී එකතු කිරීමට අඩු කිරීමට ගුණ කිරීමට බෙදීමට ඒ තැන් වලදී ඒ විදිහට run වෙනවා. මෙතෙන්දී ඔයාලා පේනවා ඇති මෙතන අපිට කිසිම සංඛ්‍යාවක් බිඳුවෙන් බෙදන්න බෑ. ඒක නිසා මේක run වෙනවා. ඒක නිසා බෙදීමට හරියට ඒක දුන්නාන් පස්සේ ඒකත් හරියට run වෙනවා.
ඊට පස්සේ මෙතන ස්විච් එක ඉවර වෙනවා. රිසල්ට් එක ඉන්පුට් කන්ට්‍රෝලර් එකට ඇඩ් වෙන එක තමයි මෙතෙන්දි කරන්නේ. ඊට පස්සේ ඊළඟ කැල්කියුලේෂන් එකට නම් 1 එකයි නම් 2 එකයි null වෙලා ඔපරේටර් එකත් empty වෙනවා. අන්තිමට මෙතෙන්දී else එකෙන් කරන්නේ අපි දැන් මම ඉස්සෙල්ලා වගේ numbers පිළිවෙලට numbers කියන්නේ number 3 4 වගේ සංඛ්‍යාවක් add කරන්න ඕන නම් පස්සේ ඒ පිළිවෙලට enter කරන number එක display කරන එක. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා ඔයාලා මේ විදිහට හදාගෙන ආව නම් ඔයාලට සාර්ථක විදිහට අපේ මේ වගේ කැල්කියුලේටර් එකක් හදාගන්න පුළුවන් වෙන්න ඕන. අපි පොඩ්ඩක් try කරලා බලමු මේකේ කොහොමද වෙන්නේ කියලා. මම උදාහරණයක් විදිහට 10ෙන්ම ගුණ කරගෙනවා. ඊතරේ විදිහට c එනවා. හරි. මම 10 c වේදනා ක්ලියර් කරගත්තේ නැහැ. ඔයාලට පේනවාද ක්ලියර් ඒ ෆන්ක්ෂන් එක හරියට වැඩ කරනවා. sorry බටන් එකත් හරියට වැඩ කරනවා. 10 මම බෙදනවා දෙකෙන්. එතකොට 5 ආවා. දැන් කවුරු යූසර් කෙනෙක් ඇවිල්ලා 70 ක්ලියර් කරගත්තේ නැහැ. 70 බිද්දුවෙන් වගේ බෙදුවන් පස්සේ එයාටත් මෙන්න මේ වගේ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ කැල්කියුලේටර් එක හරියටම දැන් හදලා තියෙන්නේ. ඉස්සරහට පුළුවන් අපිට මේක එක වෙනස්කම් කරලා එක දේවල් try කරලා බලන්න. මම ඔයාලට කිව්වා වගේ අපිට මේ UI එක ඔයාලට කැමති වෙනස් කරගන්න පුළුවන්. බලමු මේක කොන වගේ විදියට වෙනස් කරලා අපිට මේ UI එක ලස්සන කරගන්න පුළුවන් වෙයිද කියලා.